භූරිදත්ත භූරින්දේව සහ තවත් නාම ඇති විමානයේ මෙම තොරතුරු විස්තරයයි මේ. භූරින්දේවේ භූරිදත්තයෝ වේගවත් සුනක චිත්තව ඥානාන්විතව හැසිරේ මිනිසුන් හට පහර දෙති. මිනිසුන් හට බල්ලන්ගේ වේග කැතකුණු ආහාරයට දමන එහි යකුන් නාග සුනක වඳුරු රිලා සතුන් මිනිස් ශරීරයට ඒවා මිනිස්කම් අරගන්නේ දොස් ඇති කර බැනවදිමින්. නාග සුනක වේගවලින් කෝප දොස් ඇති කර බැනවදිමින්. නාග සුනක වේගවලින් කෝප ඇති කරවන මිනිසුන් මරවන යකුන් පිරිසකි. වට කරගත් එක මිනිසෙක් ඉවර කරන්නට දීර්ඝ කාලයක් හෝ බලා සිටී. යත්ත ධාරිත වාස්තු ආහාර සාත්තු ලබා දෙමින් මිනිසුන් හට වාස්තු ආත්ම කර තෙප්පු හදාගෙන මිනිසුන් උපත් කරයි. දපනේ සිටිමින් අවුරුදු 100ක් හෝ ඊට වැඩි කාලයක් ලේය ශ්‍රාවය ඇදගනිති. වාස්තු ශ්‍රාව ලබාගෙන මිනිසුන් උපත් කිරීමට පසුපසෙන් සිටිති. බලා සිටී. යත්ත ධාරිත වාස්තු ආහාර සාත්තු ලබා දෙමින් වාස්තු ආත්ම කර තෙප්පු හදාගෙන මිනිසුන් උපත් කරයි. අවුරුදු 100ක් හෝ ඊට වැඩි කාලයක් ලේය ශ්‍රාවය ඇද ගනිති. වාස්තු ශ්‍රාව ලබාගෙන මිනිසුන් උපත් කිරීමට බලා සිටී. නැවතත් තරුණ ශ්‍රාවය ගැනීම සඳහා අන්තිමේදී තෙප්පු පිළිම යම් කුට්ටි කැට දුහවිලි ඩස්බිස් කර නොයෙක් භූත කර මිනිසුන් හට හෙළති. සවරේ අයිතිය ලොකුකම්ගෙන ක්ෂණිකව උපත් ගනිති. එතෙක් මෙතෙක් දුර ආලෝකමත් ගමනක් යන ලද මිනිසා ආදරය බලාපොරොත්තුව විශ්වාසය නැති වී අහිමි වී තුච්ච දුක්ඛය කර වැරහැල්ලක් කළ පසු තැන තැන වැටි සිටී. මිනිස් ශ්‍රාව වේග එකතු මල දෙන විල් ඇති භූරින්දෑවේ දරුවන් වන මිනිස් යකුන් සිටිති. ස්ත්‍රී වේශ ගනිති පුරුෂ වේශ ගනිති. නොයෙකුත් ක්‍රම කරමින් සත්වයෝද වෙති. එහි සිටින අය වේග ක්‍රියාකාරීහු වෙති. භූරිදත්ත විමානයේ අතක් බවට පත් කරන ලද මිනිසුන් වැඩ කරති. බය අඩිගන්වා දරුවන් මිනිසුන්ගෙන් නොයෙකුත් නිමැවුම් කරගෙන නොමැරී ජීවත් වී සිටිති. නොමැරී ජීවත් වී සිටිති. එම රහසේ අරගත් මිනිස්ලෙයින් දියෙන් නොයෙක් වෙස්ගෙන අවශ්‍යතා කරගන්නට පොළොවට පැමිණ ඥාතීන් වී සිටිති. භූරින්දෑවේ භූරිදත්වයෝ දියවර
යෙන් ජීවත්වන දියසේනලා පිරිසකි. මිනිස් වාස්තු දියෙන් සවර අඩියෙන් නැගී සිටිති වෙස් ගනිති. මිනිසුන් හසුරවා තමන් භාවයට ගනිති. මිනිසුන් වලදිය කර රූපය අරගනිති. වයසෙන් වයසට දරුසාරය සොරකම් කරති. කුඩා දරුවෝ වෙති එම ළමයින්ගේ දෙමාපියන් බවට පත්වෙති. පවුල් විසින් පෙනී සිටිති. සෑම මිනිසෙක්ම වැරදිකාරයෝ කියති කරති. සෑම ස්ත්‍රියාවක්ම වෛශ්‍යාවක් කියති කරති. වේශමාරු කරති. ස්ත්‍රීන් පුරුෂයන් ලෙස වෙස්වලා ගනිති. මිනිසුන් පසුපස හඹා යමින් ධාතුන් බවට පත්වනතුරු චිත්තයටද පහර දෙති. කංගඩි කතාව එවති බය කරති. සියලු අයිතිවාසිකම් මුදුරා ගනිති. අනාගතය ශක්තිය වාසනාව ලබාගෙන මිනිසුන් ශ්‍රාව බවට හරවාගෙන දියකර එම ශ්‍රාවයෙන් ස්වරයෙන් එම මිනිසාගේ ජීවිත අයිතිය උදුරාගෙන වූරිදත්තයෝ සිටිති. වූරිදත්තයෝ සිටිති. මව පියා හෝ මහණුන් හැටියට ජීවිත පවත්වා ගනිති. පව් පැවරුම් කර එම කරවා ඇතියොවුන් බූරිදත්තයෝ තනිකර පාපයේ හැසිරේ. බූරිදත්තයන් ළඟ අත්බවට පත්කරවන ලද අත්මිනිසුන් සිටිති. දියකරගත් එම අත්මිනිසුන් නොයෙක් ක්‍රමවලට හසුරුවා ගනිති. නොකාම ඉන්නට බැරි සුවඳ හමන ඊටාම රසවත් රසකාරක සහිත ආහාර භෝජන පිළියෙල කරති. පිටි වර්ග වෙනුවට යොදන්නේ පිටි කරගත් කැපෙන කෙටෙන වීදුරු කුඩු සහිත වාස්තු ගමනිත ද්‍රව්‍යයි. මිනිසුන් වලදිය කරගත් වේග ගමනිත දියරයි. මිනිසුන් දිය කරගත් හැලවලෙහි නැගී සිටීමට උත්සාහ ගන්නා. දිය කරගත් මිනිසුන්ගේ උත්සාහ වීරිය ක්‍රමය ගැනීමට දුහුවිලි හෝ එම මිනිස් ජලයේ මිහිදුම් වැටිවලින් තෝරා වර්ග කරගත් ද්‍රව්‍යවලින් මිනිස්සුන්ටම පහර දෙති. චණ්ඩිකමින් හොරාරක්කු පෙරමින් පාතාලය හසුරවමින් මිනිසුන්ව යටත් කර මද්‍රව්‍ය විකිණීම කිරීමට පුරුදු පුහුණු කරති. සේවා ස්ථානවල නිලතල ලබාගෙන මිනිසුන් වට කරති. ලෝකය හදන්න මහ වැඩ කරන්න. ඉපදුන මිහිමවගේ දූ දරුවන්ගේ අනාගත ආලෝක මාර්ග වෙනස් කර එම පිරිසිදු ජීවිත පවරාගෙන වැරදිකාරයෝ කරති. අවශ්‍ය දේවල් උදුරාගෙන ලබාගෙන මරා ගනිති මරා දමති. දරුසාරයෙන් දරුවන් දිය කර ඉගිලෙන්නට චිත්තාඩිස්සවර කන්වලට එවන බූරින් දෑව පෙනහැල්ල දෑත්වල බලය ඇදගෙන ඉගිලි වීමට වලබූත ගෙන චිත්තසවර ප්‍රාණ ඉගිලවීම කරති. මිනිසුන්ව සිප ගැනීම උරාබීම ලෙවකෑම ඇද ගැනීම නිසා ඇතිවන ප්‍රාණ ගමනය රූප ඇදී යාමට සලස්වා ජීවිත
ගෙන යැපෙති. ඉතිරි මල දෙන මැටි භූතවලින් මැටි ආකාර ක්‍රමයේ පිළිම අඹාගෙන පිළිම හදාගෙන ඇති කරගෙන එයින්ද ශක්තිය වීරිය ලබා ගනිති. බූරින්දෑවේ බූරිදත්තයෝ නොයෙකුත් ක්‍රම කරන දියසේනලා වෙති. මිනිස් බලය සොරකම් කරගෙන එවැනි දෙයක් කිසිම කාලයකදී ඇසුනේත් නෑ, දැනුනේත් නෑ, අපි දන්නෙත් නෑ. බොරු කියනවා කියමින් ජීවත් වී සිටිති.